හිනාවෙන් පිරුණු මුහුණක්. හැමදාමත් ප්‍රබෝධමත් දසුනක්. හැබැයි ඒ සිනහව පිටුපස අද තියෙන්නේ දරාගන්න බැරි මහා වේදනාවක්. කලාකාරිණී නර්මදා යාපා අබේවර්ධනගේ ජීවිතයේ යෝධ ශක්තිය වුණු ඇගේ තාත්තා අද ඇයව තනි කරලා නිහඬ ගමනක් ගිහින්. ඇය තාත්තා වෙනුවෙන් ලියපු ඒ කඳුළු පිරුණ කතාව අහද්දි කාගේ වුණත් පපුව හෝස් ගාලා යාවි. 1947 ජූලි 6 වනිදා උපත ලැබූ ඒ.එල්.වයි අබේගුණවර්ධන මහතා මිය යන විට 78 වන වී පසු වුණා. පසුගිය මැයි 2 වෙනිදා ඒ අභිමානවත් ජීවිතය නිහඬ වුණේ නර්මදාගේ මුළු ලෝකයම අඳුරු කරමින්. නර්මදා අද ඉන්න තැනට එන්න පාර පෑදුවේ. ඇගේ හැම කඳුලකදීම ශක්තියක් වුණේ මේ ආදරණීය පියාණන්. තාත්තාගේ වියුවෙන් පස්සේ නර්මදා ලියපු සටහන අද අන්තර්ජාලයේම කලබලා තියෙනවා. මට හරි මහන්සී තාත්ති, මට තනියම දරාගන්න බෑ කියලා ඇය කියද්දි තාත්තා කෙනෙක් අහිමි වුණු ඕනෑම කෙනෙකුට ඒ වේදනාව දැනුණා. හුඟක් මිනිස්සු මාව අතහැරියේ මට යාළව ඕනෑම වෙලාවි. හැරිලා බලද්දි ඒක හිත රිදවනවා කියලා ඇය ලියපු ඒ වචන ඇතුලේ ඇගේ හිතේ තිබුණු තනිකම පේනවා. ඇය තමන්ගේ හිත හදාගන්න උත්සාහ කරන්නේ ජීවිතය කියන්නේ දරා ගැනීම කියලා හිතලා වුණත් තාත්තා කෙනෙකුගේ අඩුව කිසිදාක පිරවිය නොහැකි බව ඇය හැඟීම්බරව පවසනවා. බුරැල්ල වෙස්ටර්න් මල්ශාලාවේ තැන්පත් කර තිබූ දේහයට අවසන් ගෞරව දක්වන්න කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වගේම නර්මදාගේ හිතවතුන් විශාල පිරිසක් පැමිණ සිටියා. ආගමික වතාවත් වලින් පස්සේ පසුගිය සඳුදා පස්වරුවේ ඒ අභිමානවත් මිනිසාගේ අවසන් කටයුතු සිදු වුණා. නර්මදා යාපා අබේවර්ධන මහත්මියට සහ පවුලේ සැමට මේ වියෝව දරාගන්න ශක්තිය ලැබීවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ අභිමානවත් පියාණන්ට අජරාමර නිවන් සුවාත් වේවා. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.